මේ යාළුවනේ මම අද හදන්න යන්නේ මගුල් එකක්. මේ කුලේට ගෙවල් වල කන කෑමක් ඔයාලත් දන්නවා ඇති. මේ මම හදන ක්‍රමේ ඔයාලා කැමති නම් බලා ගන්න. මෙන්න මේ මගුල් බහරක් තමයි තියෙන්නේ. ලුණු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, දෙහි සුදු ලුණු. මුලින්ම මම කුකුළු ටික හොදගත්තා. දෙහි දාලා විනාඩි හරි දැම්මත් කමන්නේ. එතකොට ගඳ එන්නේ. මෙහෙම කපා ගන්නවා මම. මේ දෙකට කපා ගන්නවා කුකුළු. මේ කුකුළු එක කියන්නේ හතරට. කුකුළු ටික කපාගෙන ඉවරයි. දැන් මේකට මම දා ගන්නවා මේ හැන්දෙන් දෙහි තුනක් විතර. දෙහි තුනක් දාගත්තා. මේ දාගන්නවා මේ හැන්දෙන් 3 කාලක් විතර. මේ 3-5 කුඩු කලවම් 3-5 බහරත් කර කියන්නේ ඒවා. කහ කුඩු හැදි කාලකට ටිකක් වැඩියෙන් වගේ දාගන්නවා. ගම්මිරිස් කුඩු හැදි භාගයක් ගොඩක්ම මෙහෙ දෙවිල්ල කන්න ඒ හින්දා ඔයාලා දැවිල්ල කනවා නම් මේ කන ප්‍රමාණයට දාගන්න. මේ තියෙන්නේ මිරිස් කුඩු හැඳි භාගයක් දාගත්තා මම. ලුණු කුඩු දාගන්නවා හැඳි දෙකක් විතර. මේ හැඳෙන් හැඳි දෙකක් දාගන්නවා මම කුකුළු දෙන්නේ. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. සුදු ලුණු මම සුදු ලුණුයි ඉඟුරුයි බෙන්ඩර් කරලා මේ දාගෙන තියෙන්නේ. මේ වලට දාලා පීසර් එකේ දාලා තියෙන්නේ. ඕමනා වෙද්දි ගන්න. ඒකෙනුත් හැඳි දෙකක් තුනක් විතර දානවා. මේ පොඩි හැඳෙන් තුනක් දානවා මම. ඉඟුරු සුදු ලුණු තියෙන තරමට රසයි. මෙන්න දැන් ඒක මෙන්න මෙහෙම මික්ස් කරගන්නවා. කලවම් කරගන්නවා. මේක මම කලවම් කරලා පැයක් විතර තියෙනවා. ඊට පස්සේ තමයි මේක බැදගන්නේ. ඊට පස්සේ මම ආයේ බැදලා ඉවර වුණාට පස්සේ තමයි මේක ඔයාලට වීඩියෝ එකක් දාන්නේ. මොකද ඔක්කොම එක දිගට දාන්න එහෙම ගෲප් එක හදද්දී පැයක් විතර යන නිසා මම එහෙම දාන්නම්. මෙන්න බුලුණු දාලා ඉතින් ඔක්කොම 3-5 දාලා මෙන්න මෙහෙම මේ විදිහට මේ මෙෂ් කරගෙනයි තියෙන්නේ. දැන් මේක විනාඩි පැයක් විතර වහලා තියන්න. එතකොට මේක හොඳට එනවා. මෙන්න යාළුවනේ මම මගුල් බයිකට ඕනේ ඔක්කොම කපලා හොදලා ලෑස්ති කරගත්තා. මේ තියෙන්නේ කුකුල් මාස්. මේ තියෙන්නේ ආල රවුමට කපලා ලුණු දාලා තියෙනවා. මේ තියෙන්නේ වම්බොටු රවුමට කපලා මේ ලුණු දාලා තියෙනවා. මේ තියෙන්නේ ලුණු. මේ තියෙන බෙල් පෙපරුයි දිග මිරිසුයි. මේ තියෙන තක්කාලි. මේ ටික තමයි මේ මගුල් බයිකට ඕනේ. මේක මම හදන හැටි ඔයාලට පෙන්නන්නම්. මම දැන් මේ සේරම බැද ගන්නවා. බැදගෙන ඉවරලා බත් එකක් හදාගෙන බත් එක හදන හැටි දාන්නම්. ඊට පස්සේ වීඩියෝ එක මේ බත් එක අතුරන හැටි මේ ගිදර එකට පෙන්නන්නම්. එතකොට ඔයාලට ඒක හදාගන්න ලෙහෙසි වෙයි. හරිනේ මේ දැක්කනේ සේරම මම තියාගෙන තියෙනවා. ඒ විදිහට කපලා බැද ගන්න තියෙන්නේ මේ සේරම මේ බැදගෙන හදා ගන්න තියෙන්නේ. මේ බලන්න යාළුවනේ මේ මගුල් බත් එකට මම බත් එකක් පෙරලා ගත්තා. දැන් බත් එක මේකට හවුර ගන්න යන හැටි මෙන්න දැන් තේ ටිකක් දාලා තියෙන්නේ. තක්කාලි ටික දැම්මා.
චක්කරි ටික දැම්මත් මේකට මේ එක එක්කෙනා එක එක විදිහට හදනවා. මේ මම හදන විදිහ මම හදන ක්‍රමේ. ඔයාලා මේකට කැමති නම් මට මේ මගේ වීඩියෝ බලනකොට ගොඩක් ස්තුතියි. මට මේ ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාලා මට සපෝට් එකක් දෙන්න. මේක හොඳයි නම් මේ අපි මේ ගෙවල් වල ඉන්නකොට ඉතින් මේ විදිහට මේවා කරන්නේ ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නෙමෙයි, සතුටක් ලබා ගන්න ඕනවට සමහරු මැජුම් දාන්නේ. මේ අපේ ගෙදර ටිකක් මැජුම් ඕන. මේ චක්කරි පේස්ට් එක දානවා ටිකක්. ගොඩක් ඒවා නම් දාන්නේ නැහැ ඒක. ඒක ටිකක් අර රතු පාට වගේ එන ගතියට යාලා කැමති. ඊට පස්සේ මම මේකට දා ගන්නවා අල ටික. මෙන්න මෙහෙම අල ටික දා ගන්නවා වටේටම. අල ටික දාගෙන ඉවරයි. දැන් දා ගන්න ලුණු ටික. බැදගත් ලුණු ටික ඔක්කොම දා ගන්නවා මෙහෙම. මේකට ගොඩක් වෙලාවට අර ගෝවමල් ඒවත් දානවා. ගෝවමල් බැදලා ගෝවමල් අපේ ගෙදර වැඩි කන්න කැමති නෑ. මෙන්න මෙහෙම බෙල් පෙපර් ටිකක් දා ගන්නවා. මේ අර බැදපු අපේ හීම් මිරිස්, අපි කන මිරිස් වගේ මිරිස් ඒවත් කරල් 3ක් විතර මම දානවා. ඊට පස්සේ වම්බුතු ටික දා ගන්නවා. වම්බුතු ටිකක් දාගත්තා මම මේ විදිහට. දැන් කුකුල් මාස් ටික දා ගන්නවා. මේ කුකුල් මාස් අනිත් පැත්තට හරවලා මම තියන්නේ. මොකද මේක මේ පරංගානට දාද්දී අනිත් පැත්තට මේ බත් එක මම හරවනවා. ඒ හරවද්දී කුකුල්ලු හරි පැත්තට ඉන්නවා. ඒකින්ද මෙන්න මෙහෙම කුකුල්ලු ටිකක් දා ගන්නවා. කුකුළු ටිකක් දාගත්ත යාළුවනේ. දැන් තියෙන්නේ බත් එක දාගන්නයි. බත් එකත් මම දාගෙන පෙන්නන්නම්. මෙන්න මෙහෙම බත් එක උඩින් දාගන්නවා. ඔය මෙන්න මේ විදිහට. ඔයාලා කැමති නම් උඩින් තෙල් ටිකක් දාගන්න. මොකද එතකොට අර බත් එකේ මේ නගුරු බැකේ ගොඩක් තෙල් හිටිනවා. සේරම බැදලා දාගෙන තියෙන හින්දා මේ ඊට පස්සේ මේකට දානවා මම උඩට පාට ටිකක් දානවා. බත් එක ලස්සනට හිටින්න. අන්න මෙහෙම පාට ටිකක් කියනවා.
දැන් මේක මේ යාළුවනේ මං ගින්දර මත ගින්නේ තියලා විනාඩි 15ක් විතර බත් එක හොම්ම තියෙනවා ලිපේ තියලා ඊට පස්සේ තමයි මේ අරගෙන පළඟානකට මුණින් අතට නමන්නේ. ඒ නමන මං ෆොටෝ එකක් දාන්න යාළුවනේ. මේක බලන හැමෝටම ස්තුතියි. වැරද්දක් තියෙනවා නම් මට මගේ මේ WhatsApp නම්බරයට කතා කරලා හරි මැසේජ් එකක් හරි දාන්න පුළුවන්. ඔයාලට ස්තුතියි.